ඉන්නවද මෙතන ගුරුවරු කවුරු හරි ටියුෂන් කරන අය? කවදාවත් ටියුෂන් ගුරුවරයෙක්ට කියලා තියෙද මෙහෙම? අනේ සර් අද නම් පුතාව ටියුෂන් එක්කන් එන්න වෙන්නේ නැහැ පුතාට බණක් අහන්න යන්න තියෙනවා කියලා තියෙද? එහෙම අහපු ගුරුවරයෙක් ඉන්නවා නම් වාසනාවක් නේ. මම හිතන්නේ පැත්ත පළාතක නැහැ එහෙම අහපු ගුරුවරයෙක්. හැබැයි අපි ඕනේ තරම් මෙන්න මෙහෙම අහලා තියෙනවා. අනේ හාමුදුරුවනේ අද නම් පුතාව බණ අහන්න එක්කන් එන්න වෙන්නේ නැහැ. ඇයි ඒ? එයාට අද ටියුෂන් එකක් තියනවා. එහෙම කියලා නැද්ද? තියනා නේ. ඇත්තටම ටියුෂන් එකකුයි බණකුයි තිබ්බොත් අපි මොකද තෝරගන්නේ? ටියුෂන් එක තෝරගන්නානේ. මෙතන සමහර විට ඇති දරුවා ටියුෂන් එකට දාලා බණ අහන්න ආපු අම්මලා සමහර විට ඇතිනේ. හරිද? හිතන්න මතක තියාගන්න රජේ රස්සාවක් ගන්න ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවට වඩා අපි මේ දරුවන්ගේ ජීවිතවල හදන්න ඕනේ තැන් තව තියද නැද්ද? තියනවා. අංක 1ත් අංක 5ත් යනකම් අධ්‍යාපනය ඉස්සරහට ගත්ත නිසා අද හරි අවාසනාවකට මේ දරුවන්ගේ ජීවිතවලින් ಗುಣධර්ම කියන එක ඈත් වෙලාද නැද්ද? ඈත් වෙලා. අද අපේ දරුවෝ ගොඩාක් සමාජයක් ඉස්සරහා තව කෙනෙක්ට ගරු කරන්න දන්නවද? ගෞරවය කියන එකක් ගෑවිලාවත් නැහැ. ඒ නිසා අපේ දෙමව්පියෝ අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ දරුවන්ගේ ජීවිතවල විභාග කොච්චර පාස් කරත් වැඩක් නැහැ. ಗುಣධර්ම ටික අපි හදන්නේ නැත්තම්. ඒ නිසා සාකච්ඡා කරමු කොහොමද බුදුහාමුදුරුවෝ මේ ළමයිගේ අනාගතය හදන්න දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරන්න කිව්වේ කියන එක. පළවෙනිම එක තමයි දරුවෙක් පාපයෙන් ඈත් කරන්න. මොකද්ද පළවෙනි එක? පාපයෙන් ඈත් කිරීම. ඒ කියන්නේ පුතේ මෙන්න මේ දේ වැරදි මේ වැරදි දේ කරන්න එපා කියලා වැරද්දෙන් අයින් කරන්න. දෙවෙනි එක තමයි පිනෙහි යෙදවීම. මොකක්ද දෙවෙනි එක? පිනෙහි යෙදවීම. ඒ කියන්නේ පුතේ මේ දේ හොඳයි කියලා හොඳ දේ කියලා දෙන්න. දැන් බලන්න බුදුහාමුදුරෝ දේශනා කරේ පළවෙනි කාරණා දෙක අර පොතපතේ අධ්‍යාපනය දෙන එක නෙවෙයි. මොකද්ද පළවෙනි කාරණා දෙක? හොඳ නරක කියලා දෙන එකනේ. හොඳ දේ මොකක්ද? වැරදි දේ මොකක්ද? ඒක තමයි පළවෙනිම දේ අපේ දෙමව්පියෝ දරුවන්ට කියලා දෙන්න ඕනේ. අපි ගෙදරින් පටන් ගන්න ඕනේ දරුවන්ට හොඳ නරක කියලා දෙන්න. අහලා තියනා නේ මේ අවවාදයට වඩා උතුම් වෙන්නේ මොකද්ද? ආදර්ශය. අපිට මේ දරුවන්ට උපදෙස් දෙන්න දරුවන්ගේ ජීවිතය හදන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවවාද දෙන එක, අනිත් එක ආදර්ශමත් වෙන එක. ඔය දෙකෙන් වටින්නේ මොකද්ද? ආදර්ශමත් වෙන එකනේ. එතකොට අපි දරුවෙක්ට හොඳ නරක කියලා දෙන එක, ආදරය ගෞරවය කියලා දෙන එක ගෙදරකදී පටන් ගන්න ඕනේ ක්‍රම දෙකකින්. එකක් අවවාදෙන්, අනිත් එක ආදර්ශයෙන්. පටන් අරන් තියෙන්නේ මොකෙන්ද දැන්? ඈ? අවවාදෙන් පටන් අරන් තියනානේ. ආදර්ශයෙන් පටන් අරන්ද? නෑ. ඒ නිසා අද ඉඳන් මතක තියාගන්න අපි පටන් ගන්න ඕනේ ආදර්ශයෙන්. අවවාදයෙන්